ඔන්න ඉතින් ගිය සතියේ පොරොන්දු වුණ විදියටම තවත් ලස්සන ස්වභාව සෞන්දර්යයෙන් පිරුණු පරිසරයක ඉඳගෙන ලස්සන වීඩියෝ එකක් ගේන්නයි යන්නේ. අපි දැන් මේ ඉන්නේ නිව් සවුත් වේල්ස් වල ඕක්ඩේල් කියන පුංචි ගම්මානයේ. අපි බ්ලූ මවුන්ටන්ස් වල ලස්සන බලලා ඉවර වෙලා මෙතෙන්ට ආවේ මෝටර් හෝම් එකක රාත්‍රියක් ගත කරන්න. මේ මෝටර් හෝම් එක තියෙන්නේ ඕක්ඩේල් වල තියෙන ලස්සන ලොකු ෆාම් ලෑන්ඩ් එකක. ස්වභාව ධර්මයට ආදරය කරන කෙනෙකුට මෙයාලා ළඟ ඔප්ෂන්ස් ගොඩාරයක් තියෙනවා. මේ මෝටර් හෝම් එක සහ තවත් කැරවෑන්ස් කීපයක් වගේම අවශ්‍ය කෙනෙකුට Tamanගේ කැරවෑන් එක පාක් කරගෙන ස්වභාව සෞන්දර්යය විඳින්නත් අවස්ථාවක් තියෙනවා. ඒ වගේම මෙයාලගේ ගෙස්ට් හවුස් එකකුත් තියෙනවා. ඉතින් අවශ්‍ය කෙනෙකුට එතන රූම් එකකුණත් නවතින්න පුළුවන්. අපේ මෝටර් හෝම් එකට වගේම තවත් කැරවෑන් එකකට ළඟින්ම වෙන වෙනම තරමක් විශාල ලේක්ස් දෙකකුත් තියෙනවා. ඒ වගේම මෙතන නැවතිලා ඉන්න ඕනම කෙනෙකුට ඇක්සස් තියෙන තවත් ලේක් එකක් තව ටිකක් එහාට වෙන්නත් තියෙනවා. මේක ගොඩක් ලොකු ලෑන්ඩ් එකක්. මුළු ලෑන්ඩ් එකම හරිම ලස්සනට මේන්ටේන් කරලා තියෙනවා. ඉතින් විවේකයෙන් කාලය ගත කරන්න මේක නම් හරිම සුන්දර තැනක්. අපි ටිකක් වටපිටාව බලන්න යනකොට කවුද එන්නේ කියලා බලන්නකෝ. මෙයා මාත් එක්ක ගොඩක් ඉක්මනට යාළු වුණා. ඒත් වැඩි හුරතල් කරනවට කැමතිත් නැහැ වගේ. මේ ඕක්ඩේල් වල ගොඩක්ම තියෙන්නේ ෆාම් ලෑන්ඩ්ස්. ඉතින් මේ හැමෝටම වගේ මේ වගේ ෆාම් ඇනිමල්ස්ලා ඉන්නවා. ඉතින් ඔයාලා ඕක්ඩේල් වලට ට්‍රිප් එකක් ප්ලෑන් කරනවා නම් මේ වගේ සෙටප් කරපු මෝටර් හෝම් එකක හරි කැරවෑන් එකක හරි ඉන්න පුළුවන් වගේම මෙලන් ග්‍රීන් වල ඔයාලගෙම කැරවෑන් එකක් පාක් කරගෙන පරිසරයේ සුන්දරත්වය විඳින්න පුළුවන්. ඒ වගේම නටායි නැෂනල් පාක් එක බලන්න, ඕක්ස් විලේජ් එකේ ලෝකල් ෂොප්ස් වල සහ කැෆේස් වල එක්ස්පීරියන්ස් එක ගන්න, වොලොන්ඩිලි හෙරිටේජ් සෙන්ටර් එකේ සහ මියුසියම් එකේ ඓතිහාසික වටිනාකම දැක ගන්න සහ තවත් නේචර් ඇන්ඩ් අවුට්ඩෝර් ඇක්ටිවිටීස් ගොඩක් සඳහා මේ ප්‍රදේශය ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. අපි මෙහි ආවේ ඕටම් සීසන් එකේ නිසා මේ වෙලාවේ පරිසරය හරිම ලස්සනයි. කහ, තැඹිලි සහ රතු පාට කොළ පිරුණු ගස් ගොඩාරයක් මේ ෆාම් ලෑන්ඩ් එකෙත් තියෙනවා. මෙයාලගේ නේටිව් ෆ්ලවර්ස් තියෙන ගස් ගොඩකුත් තිබුණා. ඉතින් මං හිතන්නේ නම් ඒක මෙයාලගේ තවත් අමතර ආදායමක් වෙලා තියෙනවා. ඉතින් අපි මේ පරිසරයේ ලස්සන බලමින් ටිකක් වෙලා ෆාම් ලෑන්ඩ් එක පුරාම ඇවිද්දා. මෙයාලගේ තව පොඩි ෆ්ලවර් ගාඩන් එකකුත් තියෙනවා. එතන ඩේලියා වලින් පිරීලා තිබුණා. මේ ෆාම් ලෑන්ඩ් එකට එහා පැත්තේ තිබුණු ලෑන්ඩ් එකේ අය එයාලගේ පස සකස් කරලා තිබුණේ තවත් අලුත් වගාවකට වගේ. ඉතින් අපි මේ හැම දෙයකම ලස්සන බලලා නැවතත් අපේ මෝටර් හෝම් එක පැත්තට ආවා. ඔන්න එතකොට අර කලින් හිටපු අශ්වයා අපි ළඟට ආයෙමත් ආවේ තවදුරටත් හුරතල් වෙන්න වගේ. ඇත්තටම මෙතන එයාලට බොන්න වතුර ටිකක් තියලා තිබුණා. ඉතින් ඒ නිසා ළඟටම අපිට මෙයාලව බලා ගන්න වගේම හුරතල් කරන්නත් පුළුවන්. අශ්වයන් කියන්නේ බුද්ධිමත්, ශක්තිමත් සහ කරුණාවන්ත සතුන් වර්ගයක්නේ. එයාලගේ වේගය විඳ දරා ගැනීම සහ මිනිසුන් සමග තියෙන ගැඹුරු බැඳීම නිසා ගොඩක් ප්‍රසිද්ධයි. ඒ වගේම ප්‍රවාහනය ක්‍රීඩාවටත් මෙයාලා ගොඩක්ම සම්බන්ධයිනේ. ඉතින් මෙතන නවතින්න එන කෙනෙකුට අවශ්‍යයි නම් කලින් ඕන එක කතා කරගත්තොත් මෙයාලා එක්ක රවුමක් යන්නත් පුළුවන්. ඉතින් අපි උදේ පාන්දරින්ම කරේ මෙන්න මේ පරිසරයේ සුන්දරත්වය බලපු එක.
දැන් අපි ආයෙමත් අපේ මෝටර් හෝම් එකට ආවා. කලිනුත් අපි මේ වගේ කැරවෑන් එකක හිටියානේ. හැබැයි මේක ඊට වඩා ගොඩක් විශේෂයි. මේ මෝටර් හෝම් එක ගොඩක් ස්පේෂස් වගේම කම්ෆර්ටබල්. ඒ වගේම මෙයාලා අපිට කලින්ට වඩා ගොඩක් දේවල් ඔෆර් කරලා තිබුණා. මේ මෝටර් හෝම් එකේ ඇතුළ වගේම එළියත් හරිම ලස්සනයි. පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන විදියට හැමදේම හරිම ලස්සනට ලෑස්ති කරලා තියෙනවා. ඇතුළත් ගොඩක් ක්ලීන් වගේම හරිම නීට්. අවශ්‍ය කරන හැම දෙයක්ම තියෙනවා. කුකින් ෆැසිලිටීස්, බාබකියු ස්පොට් එකක්, ඒ වගේම ෆයර් පිට් එකක්. එළියෙත් සීටිං ඒරියාස් ගොඩක් අරේන්ජ් කරලා තියෙනවා. ඔන්න ඉතින් ඔයාලා ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන කෙනෙක් නම් මේ සීතල කාලේ ඉවරුණු ගමන් යන්න පුළුවන් ලස්සන ට්‍රිප් එකක් තමයි මේක. ලොකු පොඩි හැමෝටම හොඳට එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා හැමෝම මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. ඔයාලා ඉන්න රටෙත් ට්‍රිප් එකක් යන්න මේ වගේ ලස්සන තැන් තියෙනවද? ඒ දේවල් ගැන පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඉතින් මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකම් ඔබට සුබ සතියක්.